ඒ නිසා ඒ සජ්ජායනා කියන්නේ මොකද්ද කියලා හරියට තෝරගෙන ඒක කරන්න. හැබැයි නෝන එකක් තෝරගන්න. ඔය සජ්ජායනාවෙන්ද ඔබතුමේලා ඉදිරි මග වඩන්න කියන එක ටිකක් විමසලා බලන්න. ඔය හැම එකක්ම කරලා බලන්න. ඔය විචාරණ පහෙම පස්වෙනි එක ටිකක් පසුව තියන්න. ඒක ටිකක් සෝතාපන සකදාගේ මනාගුණාට පස්සේ යෙදෙන ගන්න. පස්වෙනි එක මුල් කාලේට වඩා බලන්න බණ කියලා බලන්න පුළුවන්ද කියලා. ඒක බැරි නම් ඒක ඉතින් බෑ. එහෙනම් මට පුළුවන් මොකද්ද? සජ්ජායනා කරන්න පුළුවන්ද? එහෙමයි. ඔය විදිහට සජ්ජායනා කරන්න මට පුළුවන්ද? මට එච්චර ඒ විදිහට විස්තරේන සජ්ජායනා කරන්න තරම් මා තුල දැනුමක් අවබෝධයක් තියෙනවද කියලා හොයලා බලන්න. ඒකත් නැත්තම් ඒකත් එච්චර හරියන්නේ නැහැ. එහෙමයි. මට අනුවිතක් අනුවිචාර කරනවා කියලා කියන්නේ සජ්ජායනාවේම සමාන එකක් ඒක එළියට ඇහෙන්නේ නැතිව තමන් හිතන එක. එහෙමයි. ඒකත් try කරලා බලන්න. ඒකත් තාම yaadෙන්නේ නැත්තම් සමහරලාට ඉතුරු වෙලා තියෙන්නේ සදහම් ශ්‍රවණේ විතරක් වෙන්න පුළුවන්. මට තව යථාර්ථ මේ පරියාප්ති දහම් තාම මට අහගන්න ගොඩාක් දේවල් තියෙනවා. බහුතරයක් දෙනාට විමුක්ත වෙන්න තියෙන උපකාරය තමයි නෝනා. සත්තම්ම ශ්‍රවණේ. ගොඩක් අය හිතනවා හරි දහම් ඇහුවා. හරි දැන් මට තියෙන්නේ ගහක් යනට ගිහලා භාවනා කරන්න. කියලා තමයි හිතන් ඉන්නේ. බුද්ධ ශාසනයේ භාවනාව කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි නෝනා. බුද්ධ ශාසනයේ භාවනාව කියලා කියන්නේ භාවිතා කරන එකට. කුමක්ද? සප්පපාස චිත්තේ භාවිතා කරනට. එහෙම නැත්නම් අරි අට මග භාවිතා කරනට කියන භාවනා කියලා. අන්නේ භාවිතාවෙහිපත් භාවනාව කරන්න පුළුවන් අවස්ථා පහක් ගැනයි මේ විමුක්තාන සූත්‍රය කියන්නේ. ඒකෙන් අපිට ප්‍රධානම භාවිතා කරන්න පුළුවන් අවස්ථාව අරියට මග සප්පපාස විනීවරණ අවස්ථාව භාවිතා කරන්න පුළුවන් අවස්ථාව තමයි සද්ධම්ම ශ්‍රවණය. බහුතරයක් දෙනාට විශේෂයෙන්ම මේ කාලේ එහෙමයි. වැඩිපුරම මොකද ගොඩක් අය ඉන්නේ දැන් ඔය මම පෙරලා ප්‍රශ්න අහනකොට අර ඒකට සරලන උත්තර දෙන්න අමාරු වෙයි. විමසන්න බැරි යන්නේ ගොඩක් අය ඉන්නේ. ඒක විමසන්න බැරි ඉන්න මේ කාලේ වගේ අවස්ථාවක වැඩිපුරම උපකාර වෙන්නේ දහම් ශ්‍රවණය. මොන දහම් ශ්‍රවණයද? පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය උදේවැය ඥාන ගැන කියන්නේ දහම් ශ්‍රවණය. ඒව හොඳට අහුම්කම් දෙන්න. ඔය අනිත් ඒවා අතුරු පළ වගේ අපි කියනවනේ එකේ කතන්දර ඒව නෙමෙයි. අර චතුරාර්ය සත්‍ය පරිසම්පාදේ ගැන කියා දෙන දහම් පරයය. අන්න ඒවට හොඳට සමන් දීම තුල තමයි නෝනා සෝතාපන්න සකදාගේ මේ අනාගම අරිහත් හැම ඵලයකටම උපකාරයක් වෙන්නේ. ඔය ආයතන පහෙන්ම දහම් ශ්‍රවණය තමයි ඊටාම වැදගත් එක විදිහට මා දකින්නේ. බුදුහාමුදුරන් කාලෙත් එහෙම තමයි. 30 ගණන් 60 ගණන් බොහෝ සිය ගණන් ඉතිරි මගපලයන් ලැබුවේ මේ දහම් ශ්‍රවණය තුල. ඉතින් ඒ නිසා අපි කැමති තමයි සජ්ජායනා කරන පොඩි හිතට සාන්ත ස්වභාවයක් එනවා තමයි. ඒකෙන් ඕන ප්‍රයෝජනයක් ගන්න. මම මේ කිව්වේ දහම් මග ඊට වඩා එහාට වඩාගෙන යන ක්‍රමයක්. අනිත් එක භාවනා දහම් අහපු ගමන් භාවනා කියලා හැමෝටම අදහසක් එනවා. භාවනා කියලා කියන්නේ ගහක් මුලටලා එහෙම අර ධානය වඩන එකක් එහෙම නෙමෙයි. මේ ජායිතයන් මේ විතර දහම් පරයන් තෝරා ගන්න පුළුවන් හිතන එකට ඒක දහම් අහන ගමන් කරන්නත් පුළුවන්, තනියම කරන්නත් පුළුවන්. තනියම කරන එකට කියනවා අනුවිතක් අනුවිචාර, එහෙම නැත්නම් සජ්ජායනා. දහම් ශ්‍රවණය කරන ගමන් කරන්නේත් භාවිතාවම තමයි. විනීවරණ ස්වභාවය භාවිතා කරනවා. අන්න ඒක භාවිතා කරොත් ආසවක්ය වෙනවා. ඒ භාවිතා කරන ප්‍රමාණය මත. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා ඔබතුමියලා මේ විමුක්තාත්ම සූත්‍රයේ තියෙනවා. හැබැයි ඉතින් ඒක ඔයලා බලන්න වඩා ගැළපෙන බහුල වශයෙන් පිරිසක් දහම්මකට අවතීර්ණ වුණු ඊතුරු අධිගම ඵලයන් ලබා ගන්න උපකාර වුණු එක මොකද්ද? එයින් Taman හතරම try කරලා හතරනේ පහම try කරලා Tamanට ගැළපෙන්නේ වැඩිපුර මොකද්ද කියලා තෝරගෙන Tamanට ගැළපෙන එකේ වැඩිපුර යෙදෙන්න. එහෙමයි චන්ද්‍ර මහත්තයා ඔබතුමාට අනේක වාරයක් පිං ඒ පිළිතුරට. චන්ද්‍ර මහත්තයා දැන් මට ওই විස්තරේදී හිතුණා දැන් චන්ද්‍ර මහත්තයා
ඔය සාමුකාංශික දේශනාවකදී පමණක්මද රාග දෝෂ මෝහ නැති වෙලා සිත පබසර සිතක් බවට පත්වන්නේ? ඉතින් වෙන මොන දේශනාවකද වෙන්න පුළුවන්? සාමුක්ඛාන්තිකාර වෙන මොන දේශනාවක් තියෙනවද එහෙම වෙන්න පුළුවන්. නෑ එතකොට චන්ද්‍ර මහත්තයා මට සාමුකාංශික දේශනාව කියන එකේ තේරුම කියන්න පුළුවන් චන්ද්‍ර මහත්තයා? ඒ කියන්නේ උදේවැය ඥානෙ කියදීමද? සාමුක්ඛාන්තික කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ තියෙන වටිනාම දේ කියන එක. එතකොට බුදු පියාණන් වහන්සේගේ වටිනාම දේශනේ මොකද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. ඒකටම අපි තව නමක් කියනවා උද්‍යප්පේ ඥාන, උද්‍යප්පේ පඤ්ඤා. එහෙමයි. තවත් නමක් කියනවා පටිච්චසමුප්පාද සමුදය නිරෝධය කියලා. එහෙමයි චන්ද්‍ර මහත්තයා මට ඔබතුමා කියද්දී ඒක හිතට ආවා. උදේවැය ඥානෙ ඇසීමම තමයි කරන්න ඕනේ කියලා. ඔබතුමාට බොහෝම පිං චන්ද්‍ර මහත්තයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රියානි මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම පිං ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙනාටම.